සුබ දවසක් හැමෝටම. යම් කිසි කාරණාවක් ගැන කතා කරන්න. එක දවසක් මගේ එක්තරා මිත්‍රෙක් මට කතාවක් කියනවා ෆොරින කෙනෙක් සම්බන්ධයෙන්. එයා ඒ කතාව කියනකොට කියනවා ෆොරින සුද්දා කියනවා කියලා මේ උඹලගේ රට හරිම ලස්සනයි. උඹලගේ රටේ කෑම වලට මං කැමති. දැන් ඒතකොට මම යාළුවගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ ඇයි ඔයා එක ට්‍රාන්ස්ලේට් කරේ උඹලගේ කියලා. ඉතින් ඇත්තටම මේ ගොඩක් අයට පුරුද්දක් තියෙනවා ලංකාවේ මේ ඉංග්‍රීසි වලින් මොන හරි දෙයක් අපේ ෆොරිනර් කෙනෙක් අපේ රට ගැන හෝ අපි ගැන මොන හරි දෙයක් කිව්වම මේ ඔබ කියන නැත්නම් ඔයා කියන භාවිතයට උඹ කියලා කතා කරනවා. ඔයාලා මොකද හිතන්නේ ගැන? ඇත්තටම ඕක අපි යටත් විජිත රටක් විදිහට ඉන්න කාලේ අපිට ඒ සුද්දොන්ගෙන් තිබිච්ච බලපෑම සහ එයාලා අපිට වඩා යම් කිසි ඉහළ පැලැන්තියකින් හිටපු නිසා හැම වෙලාවම අපේ මිනිස්සුන්ව පොඩ්ඩක් පාගලා කතා කරපු නිසා ඉතින් අපේ මිනිස්සු ඒ කාලේ මේවා ට්‍රාන්ස්ලේට් කරේ නැත්නම් පරිවර්තනය කරගත්තේ Tamanට මේ උඹ කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් බැනුම් ස්වරූපයක් නැත්නම් කතා කරන ව්‍යවහාරයට පොඩ්ඩක් අඩු කොට සැලකීමක් වගේ. ඉතින් ඇත්තටම දැන් ඉන්නේ අපි 2025. ඉතින් 2025 ඉඳලත් ඔය ට්‍රාන්ස්ලේෂන් එක කරනවා නම් ඔයාලා තාම ජීවත් වෙන්නේ අර යටත් විජිත වහල් මානසිකත්වය ඇතුලේ. ඒ නිසා ඉංග්‍රීසි කියලා කියන්නේ ඉංග්‍රීසි වලට ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක කියනවා වගේම තමයි most decent language කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වැදගත් භාෂාවක් අපි කතා කරනකොට ඔයාලා කවදාවත් භාෂාව ඉන්ටර්ප්‍රිට් කරගන්න එපා මේ ට්‍රාන්ස්ලේෂන් එකක් ඇතුලේ. උඹ කියලා ෆොරින කෙනෙක් මොන හරි දෙයක් නැත්නම් ඉංග්‍රීසි කතා කරන විදේශිකයෙක් ඔයා කියලා භාවිත කරන you නැත්නම් yo කියලා භාවිත කරන භාවිතයන් ඇතුලේ උඹ කියලා ට්‍රාන්ස්ලේට් කරන්න පුරුදු කරගන්න එපා. ඒක ඔයා නැත්නම් ඔබ කියලා ට්‍රාන්ස්ලේට් කරගන්න. එහෙම කරොත් වෙන්නේ අපි තාමත් යටත් විජිත මානසිකත්වයකින් මේ භාෂාව දකින්න එක. ඉතින් ඉංග්‍රීසි පාවිච්චි කරන්න ලස්සනට සහ ට්‍රාන්ස්ලේට් කරගන්න වැදගත් විදියට. Thank you.